ආයිබෝන් යාළුවනේ AN Electrical YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්වන්න යන්නේ පිච්චිච්ච ස්ටෑන්ඩ් ෆෑන් මෝටර් එකකට වෙනස් මෝටරයක් මාරු කරගන්න ආකාරයයි. හොඳයි එහෙනම් අපි ගිහලා බලමු වීඩියෝ එකට කොහොමද කරන්නේ කියලා. මේක යාළුවනේ පිච්චිච්ච ෆෑන් මෝටර් එකක්. ඒ කියන්නේ මේක මේ මම මේ සුළු තියාගෙන වීඩියෝ එක කරන්න ගත්තට මේක මේ ස්ටෑන්ඩ් ෆෑන් මෝටර් එකක්. ඉතින් මේක මේ ගලවලමයි තියෙන්නේ ස්ටෑන්ඩ් එක නැති නිසා මේ විදිහට තමයි මට ලැබුණේ මේක මාරු කරලා දෙන්න කියලා. ඒ කියන්නේ මේ මෝටරේ පිච්චිලා තියෙන්නේ. මේක මම කරන්ට් එක දීලා බැලුවා මේක පාවිච්චි කරන්න බෑ. මේ හතර වටින්ම දුම් දාලා මේ දුම් දානවා. මෝටරේ යන්තම් කැරකිලා එකපාරට මේන් දුම් දාලා ගින්දර විසි වෙනවා. ඇතුලේ ෂෝට් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මේ මෝටරේ මාරු කරලා දෙන්න කියලා තමයි මට දුන්නේ. ඉතින් මම මේ ඊට කලින් ඕගොල්ලන්ටත් මේක ප්‍රයෝජනවත් වෙන හින්දා මාරු කරන ගමන්ම වීඩියෝ එකක් කරලා ඕගොල්ලන්ටත් පෙන්වන්න යන්නේ. ඉතින් අපි බලමු මාරු කරන්න කලින් කොහොමද කරන්නේ කියලා. මම කලිනුත් මේ සම්බන්ධ වීඩියෝ තියෙනවා. ඒවා ඉතින් එක එක හේතු කාරණා ඕගොල්ලන්ට කියලා දීලා ඇති. ඉතින් කැමති අය ඉන්නවා නම් මගේ ෆෑන් රිපෙයාර් කියලා ප්ලේලිස්ට් එකක් තියෙනවා AN Electrical YouTube channel එකේ. ඕනනම් ගිහිල්ලා බලන්න ඒවත්. හොඳයි අපි දැන් බලමු. මම ඒ කලින් වීඩියෝ වලත් ඔයගොල්ලන්ට මේ ගැන කියලා තියෙනවා. ඒකට කමන්නේ ඉතින් ගොඩක් අය මේ වීඩියෝම බලන්නේ නැහනේ. ඒක නිසා මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙත් ආයෙ කියනවා. මේකේ මේ චීනයේ නිෂ්පාදිත මෝටර වල ගොඩක් වෙලාවට මේ එකම වයින්ඩින් එක තමයි වයින්ඩින් එක වගේම වයරින් එකත් මේ විදිහට මේ කලර් කෝඩ් එකටම තමයි එන්නේ. ජපානයේ නිෂ්පාදිත එකක් ආවොත් නම් ඒකේ කලර් කෝඩ් එක වෙනස් වෙනවා. චීනයේ නිෂ්පාදිත ඒවායේ මේ විදිහට තමයි කලර් කෝඩ් එක තියෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. මම දැන් ගලවපුවම පෙන්නනම් මේක පිච්චිලා වුණාට මේක ඇතුලේ මේ වයර් එකේ හරහා ඇවිල්ලා තියෙනෙත් ওই වයර් සෙට් එකම තමයි. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඊට කලින් ඔයගලන්ට මම කියන්න ඕන මේක දැන් මේක පිච්චිලා තියෙන්නේ. මේක හොඳයි. ඒතකොට මේක හොඳයි කියලා තමයි අපිට ලැබුණේ. අලුතෙන් පෑන් එකක් වුණත් දැන් අපි කඩින් ගන්නකොට අපිට චෙක් කරලා බලන්න දෙන්නේ. දැන් මේක වුණත් අපි හම්බෙච්ච එකක් හෝ ලැබිච්ච එකක් අපි මේකට සවි කරන්න කලින් මේ අපි ඒ ගැන තහවුරු කරගන්නවා මේක වැටද නැද්ද කියලා. නැත්නම් අපිට කියන්න බෑනේ මේක වැටද මේකත් මේ දුම් දාලා ගිනි ගනීද පුපුරයිද මොකොත් කියන්න බෑනේ. ෂෝට් වෙච්ච එකක් ලැබුණාද අපිට ඒක කියන්න බෑ. ඒක නිසා අපි මේකට සවි කරන්න කලින් හයි කරලා බලන්න ඕන නේද? මේ සමාවෙන්න මේ අපි මේකට විදුලිය දීලා මේක කැරකෙන්නේ කොයි විදිහද කියලා බලන්න ඕන. ඉතින් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ වල කියලා තියෙනවා. එතකොට මේ જાතිය කලර් කෝඩ් එකක් තියෙන වයරින් වල විශේෂයෙන් චීන නිෂ්පාදිත පෑන් වල ලංකාවෙන් 70%කට 80%කට වැඩි ඒගොල්ලෝ තියෙන්නේ මේ චීන නිෂ්පාදිත ඒවා. ඒකින්ද ගොඩක් වෙලාට බය වෙන්න දෙයක් නැහැ. මේ කලර් කෝඩ් එකමයි තියෙන්නේ. ඒ නිෂ්පාදනය කරන සමාගම අනුව මේ වයර් වල thickness එක අඩු වෙනවා. මේ පෑන් එකේ නම් වයර් හරිම ඝනකමයි. මේ බලන්න ටිකක් සවිශක්තිමත් බව පේනවා. මේකේ නම් එහෙම වෙන්නේ නැති වෙයි. හීනි වයර් තමයි තියෙන පාටක් පේන්නේ. ඒ කියන්නේ චීන නිෂ්පාදිත කළාට මේක පරණ මෝටරයක්. කියන්නේ අවුරුදු 5කට 6කට කලින් හදපු ඒවායේ ටිකක් ශක්තිමත්ව හදලා තියෙන කොයිල් එක උනත් හොඳ තත්ත්වයේ ඇති. හරි. දැන් අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේකේ යාළුවනේ මේ ගොඩක් දුරට මෙන්න මෙහෙම තමයි එන්නේ. මේ කළු පාට එක නිව්ට්‍රල් එක. කළු පාට එක අනිවාර්යෙන් නිව්ට්‍රල් එක. එහෙම තමයි දෙන්නේ. අපි කඩින් අලුතෙන් එකක් ගෙනාවත් චීන නිෂ්පාදිත ඒවායේ කළු පාට නිව්ට්‍රල්. ඊටු ඒවා තමයි මේ විදිහට 1 2 3 එන්නේ. මේ රතු පාට එක ගොඩක් වෙලාවට තුන්වෙනි ස්පීඩ් එක වේගෙන්ම කරකින එක. නිල් පාට එක දෙක වෙන්න ඕන. මට මේ දෙක මතක නැහැ. එතකොට මේක එක වෙන්න ඕන. මේ හැබැයි මේ රතු පාට එක අනිවාර්ය ස්පීඩ් 3. ස්පීඩ් 3 කියන්නේ වේගින් කරකින ස්පීඩ් එක. ඉතින් ඒක මේ කොහොමත් ඒක මේ අදාළ නැහැ. මේක කොහොම මාරු කරලා දැම්මත් 1 2 3 මාරු වෙලා වැඩ කරන එක විතරයි වෙන්නේ. හොඳයි අපි දැන් බලමු. දැන් මේක පොඩ්ඩක් කරන්න. මේක මේ අපි රතු එක ගමු. රතු එක අරගෙන පේනව නේද? රතු එක අරගෙන දැන් මේක නිව්ට්‍රල් නේ. දැන් මේක වයර් කෝඩ් එකේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකේ ඕගොල්ලෝ දන්න මේ ස්විච් එක තියෙනවා. මෙතන මේක පේස්ට් එක මේක නිව්ට්‍රල් එකනේ. ඒතර දැන් මේ කළු එක නිව්ට්‍රල් හින්දා මම කළු එක දාන්නම් නිව්ට්‍රල් එකට. මේ විදිහට දැම්මා. රතු එක දානවා පේස්ට් එකට. මේ විදිහට දැම්මම යාළුවනේ දැන් මේ අග්ගිසි ටික තියෙනවනේ. මේ වයර් දෙකේ අග්ගිසි දෙකේ
කරන්ට් එක එනවා මේ මෝටරේ දාපු ගමන්. මොකද ඒවා ඇතුලේ ලින්ක් වෙලා තියෙන හින්දා එනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේක මේවට ඉන්සුලේෂන් ටේප් කෑල්ලක් ගන්න නැත්නම් කොහෙවත් වදින්න නැති තැනකින් ඒ දෙක එකට වදින්නෙත් නැති සම්බන්ධයක් නැති තැනකින් ඒක తాවකාලිකව ටෙස්ට් කරගන්න නිසා ඒක එකට වදින්න නැති තැනක තියන්න. මේ දෙක මෙහෙම එකට වැදුනොත් එහෙම මේ කොයිල් එක ෂෝට් වෙලා කොයිල් එක පිටෙන්නත් පුළුවන් මේ දෙක එකට වැදුනොත්. ඒකින්ද මේ දෙක එකට වදින්න නැති තැනක ඇඩ් කරලා දෙන්න නැත්නම් ඉන්සුලේෂන් ටේප් කෑල්ලක් ගහගන්න. හොඳයි. මම දැන් දාලා බලනවා. යනවා. ඒක හොඳයි වැඩ කරන මෝටරයක්. දැක්ක නේද? ස්පීඩ් 3 අපි ඉක්මනට බලමු කාලය යනවනේ. ඔය අනිත් ස්පීඩ් එක මේ අනිත් ස්පීඩ් එක ස්පීඩ් 3ම වැඩ කරන මොකුත් ප්‍රශ්නයක් නැහැ. නිකන් හැම එකක්වත් නිකන් අවුල් සහගත සද්දයක්වත් මොකුත් එන්නේ නැහැ. මේ පොඩි චූටි එර්ත් ලීක් එකක් තියෙනවා වගේ පෙන්නනවා. මේ ඒක නැත් ටික දාපුවම හරියයි. හොඳයි අපි දැන් මේක මේ හයි කරගන්න බලමු. කරා මේක දෝෂයක් එහෙම තියෙන එක මෝටරයක් නම් මේ ටික වෙලාවට වුණත් මේවා ටිකක් රත් වෙන්න ගන්නවා. හොඳයි අපි බලමු මේක දැන් කොහොමද ගලවගන්නේ කියලා. මම මේ මෝටරේ පොඩ්ඩකට අයින් කරනවා. මේක මම මේ ඔයගොල්ලන්ගේ පහසුවට මේක ගලවලා තියෙන්නේ. මේ තියෙන්නේ මේකෙත් ඔයගොල්ලන්ට විස්තරي පැහැදිලි කරන්නන්නේ. මොකද මම මේක කලින් වීඩියෝ වල කරාට ඒ වීඩියෝ ගොඩක් අය බලනවා අඩුයිනේ අහපව් ගිහින් නේද? මේ මම කිව්ව එක මේ බලන්න මේකේ වයර් මහත නැහැ හීනි. මෙහෙමයි තියෙන්නේ. මේ තියෙන්නේ විදුලිය පැමිණෙන වයර් එක. මේ තියෙන්නේ නියුට්‍රල් පේස් එර්ත් එකයි තුන තියෙන්නේ. මෙතනින් මේගොල්ලෝ මේ මෝටරේ කැපැසිටර් ලයින් එකත් මෙහෙට ගෙනල්ලා තියෙනවා. නමුත් මේ මෝටරේ එහෙම කරලා නැහැ. මේ කැපැසිටර් ලයින් එක මෙතනින් කොට කරලා එහෙම කැපැසිටර් එක අමුණලා මෙතෙන්ට සෙට් කරනවා. ඕම මේ කොහේ හරි අනේකට සෙට් කරනවා කැපැසිටර් එක. එහෙම නැත්නම් මේ වයර් දෙක එහෙම දිගටම පල්ලෙහාට මෙහෙම අරන් ඇවිල්ලා තමයි මේ මෙතෙන්ට සෙට් කරලා තියෙන්නේ. තේරුණා නේද? ඒ එකයි කිසිම වෙනසක් නැහැ. මෝටරේ ගාවට සෙට් කරලා නැහැ නේ ඔය. මෝටරේ ගාව කැපැසිටර් එක නැහැ. එක එක සමාගම් ඒ හදන හැටි ඒවට කලබල වෙන්න එපා. එතකොට මේකේ අර විදියමයි මේ කලර් කෝඩ් එක දැක්කද? අර වෙනසකට තියෙන්නේ එර්ත් එක පල්ලෙහාට ගියලා තියෙනවා. අනිත් ඔක්කොම මේ පාට මේ ස්පීඩ් 3 මේ තියෙන ස්පීඩ් 3 මේ බලන්න මම කිව්වේ මේ තුන්වෙනි ස්පීඩ් එක මේ 1 2 3 නේ. මේ 3 කියන්නේ වේගෙන් කරන ස්පීඩ් එක රතු. මේ තියෙන 2 තමයි දාලා තියෙන සුදු එකට නිල් පාට 1. එහෙම තියෙන්නේ. මේක මේ ටයිමරේ මේක ඔන් එකේ වැඩ ගන්නත් පුළුවන්. ඕන ටයිමරේ තිබ්බොත් විනාඩි 60ක ටයිමරයක් විනාඩි 60ක් ගිහිල්ලා රැයට විනාඩි 60කින් පස්සේ ඕෆ් වෙන විදිහට තියාගන්න පුළුවන් මේ ටයිමරේ. එතකොට මේ ටයිමරේට සෙට් කරන්නේ මේ පේස් එක. මෙතනින් එන අපි විදුලිය තාපේක පේස් එක තියෙන්නේ මේ. මේ පේස් එකට මේක අමුණලා ඒගොල්ලෝ තියෙන්නේ මේ. ඉතලා ඒ ලයින් එක කෙලින්ම ටයිමරේට දීලා ටයිමරේ අවුට් එක මේ තියෙන ටයිමරේ. ටයිමරේට ඉන්න උනා ටයිමරෙන් අවුට් වුණා. ටයිමරෙන් අවුට් වෙන එක මෙතන මේකේ මේ බිඳුව කියන පොසිෂන් එකට මෙතනත් බිඳුව කියන පොසිෂන් එක මේ පේස් එක දීලා තියෙනවා මේ තියෙන. ඊට පස්සේ තමයි අපි මෙතන 1 2 3 කියලා සිලෙක්ට් කරන විදිහට ඒවා සැකසෙන්නේ. නියුට්‍රල් එක මෙතනින් කෙලින්ම උඩට අරන් ගිහලා තියෙනවා ඒගොල්ලෝ. නියුට්‍රල් එක කෙලින්ම මෙතනින් මේ එකක් කැපැසිටර් එකට සෙට් කරලා මෙතනින් නියුට්‍රල් එක මේ කළු වයර් එකට අමුණලා කළු වයර් එක දිගේ කෙලින්ම උඩට අරන් ගින් තියෙනවා. මෙතන මොකොත් නියුට්‍රල් කතන්දරයක් සම්බන්ධයක් නැහැ. ඉතින් දැන් අපි කරන්න ඕන මේකේ අපිට මේක කපලා
මොකද්ද මේ කේබල් ටයි එක පොඩ්ඩක් කපා ගමු. මේක දැන් පිච්චිලානේ. මේක වැඩන්නේ දැන් අපි අමුණන එකෙත් වයර් කොහොම වෙයිද දන්නේ නැතිනේ. මේක අපි ටිකක් මෙහෙම දිගට මෙහෙම කපා ගමු. හරි. කැපුවා. කපලා මේක සම්පූර්ණ වෙන් කරගත්තා. මේ වයර් එක මෙතනින් ගලව ගත්තා. ගලවගෙන දැන් මේක අපි ගලව ගන්න ඕනේ මෙහෙමයි. මේ තියෙන්නේ. පේනවද? හරි. මේ රොටේට් කරන ලිවර් එක ඒවා ඉතින් ගලව ගන්න ඕනේ නැත්නම් මෝටරේ ගන්න ආකට අමාරුයි. ඒක ගලවලා මෙන්න මෙතන තියෙනවා මේ ඇණිය. ඒ ඇණිය තමයි මේකේ මේ ඔළුවට බෙල්ල කියන්නේ මේ බෙල්ලට සෙට් කරන මේ පෑන් එකේ කූර ලොක් කරලා තියෙන්නේ මෙතෙන්ද. මේක ගලවනකම් ඔයාලට මේක එළියට ගන්න බෑ. ඔය දැක්කද? ලොකු වැඩක් නෑ යාළුවනේ. ඊට පස්සේ මේක අපිට ඒකට දාගන්න තමයි තියෙන්නේ. අයියේ බැස්සෙන් පස්සේ බොරුල් වුණා. ඊට පස්සේ අපි මේක මෙතනින් දාන්න. මේකේ නම් මේ වයර් වල ආවරණ මොනක්වත් මේකේ නැහැ. නිකන් වයර් එක තියෙන්නේ. මේකේ වයර් එක අපිට දාගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේ කේසින් එක වගේ එක අපි ඒකට දාගමු. හරි. දැන් බලමු දාගන්න. මේක ටිකක් මම අර කලින් කිව්වා වගේ වයර් ඝනකමයිනේ. ඒකින්ද මේ හෝස් එක දාන්න ටිකක් අමාරුයි වගේ. එහෙම වුණොත් ඔයගලන්ට හෝස් එකක් මේව ගන්න තියෙන ඉලෙක්ට්‍රිකල් ෂොප් වල මේ නිකන් ස්ලීවින් එකක් මේක. මෙහෙම ගන්න පුළුවන් ගන්න. මම නම් දාගත්ත මේක. මෑත කාලේ අලුතෙන් ගෙන මෝටර වල එහෙම අලුතෙන් ගෙන මෝටර වල මෙහෙම ප්‍රශ්නයක් නෑ. මේවා දාලාම එන්නේ. පොඩ්ඩක් දිග මදි. ඉතින් තව කෑල්ලක් ඕන නම් කපලා දාගන්න පුළුවන්. දාන්න බෑ මේක ටිකක් කර වෙලා තියෙන දාන්න බෑ වගේ. බලමු පොඩි කෑල්ලක් දාගන්න. ඕගොල්ලෝ අලුතෙන් මෝටරයක් කියලා මාරු කරන්න කිව්වොත් මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වෙයි මේ ඔක්කොම දාලා තියෙන ඕගොල්ලන්ට මෝටරේ වයර් වලට අමුණ ගන්න විතරයි තියෙන්නේ. මේ 1 2 3 ස්පීඩ් වලට මෝටරේ මම අර පෙන්නුවා වගේ පිට් කරලා ඇනේ තද කරලා අමුණ ගන්න විතරයි තියෙන්නේ. මේක මේ හම්බෙච්ච පරණ මෝටරයක් හින්දා තමයි ප්‍රශ්නේ. කොහමද දාගත්තා. මෙතෙන්ට පොඩ්ඩක් දිග මදි. ඒකටත් මේ වගේ කැලලක් දාන්න තිබ්බනම් හරි. දැන් වෙලා යන හින්දා මම ඔයගලන්ට මේක අමුණලා පෙන්නන්නම්. ඔයගලන්ට කරගන්න පහසු වෙන්න. නමුත් ඕගොල්ලෝ කරනකොට මේ වගේ අවස්ථාවක් උදා වුණොත් ඕගොල්ලෝ මේ දිග ස්ලීවින් එකක් ගෙනල්ලා මහත එකපාරම දාලා දාන්න. ඒකට වැඩි ලේසි. මේ යාළුවනේ මම දැක්කද මං කිව්වේ මේ වයර් එක දීපු කෙනා කොටට කපලා තියෙන්නේ මේ. මම හොඳ වෙලාවට මේ වයර් එක දිගට කපා ගත්තේ මේ. නැත්තම් මේ මෙහෙනේ තියෙන ස්විච් මේ. ඒකට මෙහෙම සෙට් වෙනකොට මේ ස්විච් වලට දිග මදි. ඒකින්ද අපි මේක අයින් කරමුකෝ. දැන් මේක වැඩක් නැහැ. ඉතින් අපි මේ ලොකු වැඩක් නැහැ. මේක මේ ටයිමරේ ඔහොමම තියන්න. තියලා මේක අයින් කරලා දාන්න. මේක ඕනේ නැහැ දැන්. කැපැසිටර් ඒක අයින් කරලා දාන්න.
නිව්ට්‍රල් එක මගේ ඇරිලා. මේක අයින් කරලා දාන්න මෙතනින් අපි නිව්ට්‍රල් එකෙන්ම කපලා දැම්ම නම් වැඩි ලේසි. මේක ඕනේ. ඒක අර පෑන් එකේ උඩ හයි කරලා තියෙනවනේ. ඒකින්ද ඒක අවශ්‍ය නැහැ. දැන් අපි කරන්න ඕන මේකේ මේ පේස් එක කෙලින්ම මේකට මේ විදිහට දීලා සප්ලයි එක මේව කරලා තියෙනවා. මෙතෙන්ට අපි නිව්ට්‍රල් එක අමුණ ගමු. නිව්ට්‍රල් එක කළු. මේක මේ මෙතෙන්ට නිව්ට්‍රල් එක අමුණලා දාලා හරි මේ වගේ තමයි නිව්ට්‍රල් එක අමුණ ගත්තා. ඉතින් මේවා ටික මේ වගේ මේකට අමුණ ගන්න යාළුවනේ. එච්චරයි. මේක වයර් එක දිග වැඩි නම් මේ දිග වැඩි නම් කපන්න. ඕගොල්ලෝ ගෙදර මාරු කරගන්න නම් මෙතන බවුට් එකක් ගෙදර තියෙනවා. බවුට් එකෙන් ඊයන් ටිකක් පැස්සුවක් වඩා හොඳයි. ඉතින් මට මේ ඕගොල්ලන්ට ඒව කර කර ඉඳ ගියාම මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙනවනේ. එතකොට ඔයාලටත් වදී මටත් කරදරේ. ඒ වගේ කලර් කෝඩ් එක මම ඔයාලට කිව්වේ මතකයිනේ. ඒ චීනේ හදපු ඒ කලර් කෝඩ් එක කොහොම ගැලෙව්වත් අවුරුදු ගාණක් අලුත් පරණ වුණත් එකයි. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේකට අමුණන්න විතරයි තියෙන්නේ. මාරු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ජපාන් වගේ පෑන් මෝටර එක තිබ්බ එකට ඕගොල්ලෝ දාන්න කිව්වොත් පොඩ්ඩක් ඉතින් බලලා දාන්න වෙනවා. දැන් ජපානයේ අලුතෙන් පෑන් මෝටර නම් ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම ඒවා ඉන්නෙත් නැහැ. කොහේ හරි පරණ ජපානයේ ඉස්පායිට පෑන් එක තිබිලා මාරු කරගන්න කිව්වොත් තමයි. අපි මෙහෙම තියෙද්දි පරීක්ෂා කරලා බලමු. මේක මෙතන කොහේ හරි තැනකට සෙට් කරගන්න ඕන. මේ වගේ තැනකට ඇණයක් දාන්න තියෙන. ඒක ඇණේ ඇවිල්ලත් නැහැ. ඇණයක් හොයලා දාන්න ඕන. මම ඔයගලන්ට දැන් මේ කරන්ට් එක දීලා පෙන්නනවා. දැන් මේක ඔයගලන්ට පැහැදිලියක් තියෙන්නේ නේද? මෙතනින් එන ස්පීඩ් තුන මේ පාට තුනට අමුණ ගන්න තියෙන්නේ. දැන් මම එක්ස්ටෙන්ෂන් කෝඩ් එක ගත්තා. දැන් ස්විච් හරහා වැඩ කරන්නේ ඉවලි වගේ ඩිරෙක්ට් නෙමෙයිනේ. ඔන්න මම ස්විච් එක දැම්මා. මේ ටයිමර් එක පොඩි මේ මෙතන ඔෆ් එකේ ඉන්න පොඩි දෝෂයක් තිබුණා. ඒකයි දිව්වේ නැත්තේ. ඔන්න දැන් දුවනවා. ස්පීඩ් එකට දාලා තියෙන්නේ. ඇහෙනවද? මොන දැන් මම ඔෆ් කළා. ඔන්න දැන් දෙකට දානවා. මෙතන මේ ටයිමරේ මැනුවල් ඔන් මෙතන ඔෆ්. මේ පැත්තට තිබ්බොත් ටයිමරේ තමයි දුවන්නේ. ওই ටයිමරේ. තේරෙනවද? ටයිමරේ විනාඩි 60ක ටයිමරයක් තියෙන. විනාඩි 60න් පස්සේ ඔෆ් වෙනවා. ඔන්න දැන් තුන්වෙනි ස්පීඩ් එකට දානවා. හොඳයි.
ඔය වගේ තමයි යාළුවනේ කරගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට පෙන්වන්න බැරුව කියන්නේ යාළුවනේ මට මේක මෙතන මේ තියෙන එර්ත් එක මේ එර්ත් එක ජොයින් කරන්න විදියක් නැහැ. මේගොල්ලන්ගේ මේ වයරින් එකත් එක්ක මෙතන එර්ත් එකක් ඇවිත් තිබුණේ නැහැ. මොකද මම මේක බටේ දාන වෙලාවෙත් මටත් ඒක ඒ වෙලේ අමතක වුණා. දැන් මේක මේගොල්ලන්ගේ එර්ත් එකක් දාලා නැහැ. ඒ කියන්නේ ඇතුළෙන්ම එර්ත් එකක් අරගෙන නැහැ. මෙතනින් දැන් මම මේක අහපුව වීඩියෝ එකකින් පස්සේ මේක ගලවලා ඉරලා මේ වයර් එක මෙතෙන්ට මේක දිගේ රිංගවලා හරි එහෙම නැත්නම් මේ මැදින් හරි මේකට මේ එර්ත් එක මේ ඇටච් මේ රින් ලග්ගයක් දාලා මේ තැනකට සෙට් කරන්න ඕන. සෙට් කරපුවායින් පස්සේ මේ විදියට තේරෙනවනේ. මේම සෙට් කරලා ආපහු මේ විදියට මේ කොහෙට හරි අමුණන්න ඕන. මේක ඒගොල්ලන්ගේ වයරින් එකේ දෝෂයක්. ඒකේ වයර් ප්‍රමාණය එර්ත් එක වෙනමම ඇවිල්ලා තිබුණේ නැහැ. මේ කරන්ට් දෙන මේ 1 2 3 ස්පීඩ් 3යි මේ නියුට්‍රල් එකයි විතර ඇවිල්ලා තිබේ. ඒකෙන් මෙතන ඔරිජිනල් අරකේ දාලා තිබ්බ මේ එර්ත් එක අපිට මගේ අරුණා. මේක දැන් එර්ත් එක දාන්න වෙනවා. හොඳයි ඒක ඕගොල්ලෝ කලබල වෙන්න එපා. ඕගොල්ලන්ගේ එකේ තිබුණොත් ඕගොල්ලොත් එර්ත් එකත් අනිවාර්යෙන් අමුණලා දාන්න. එර්ත් එකක් සමහර ඒවා එන්නේ නැහැ. දැන් මේකෙත් මේ ඇවිල්ලා තියෙන එකයි මේකේ එර්ත් එක ඔරිජිනල් එන්නේ නැහැ. මේ ඒගොල්ලන්ගේ එකේ හදලා නැහැ ඒගොල්ලෝ එහෙම එන්න. මොකද මේවා ප්ලාස්ටික් කවර් වලින් ආවරණය වෙන්නේ ඒකින්ද ඉතින් ඇතුලේ කරන්ට් ලීක් එකක් තිබ්බත් වදින්නේ නැහැ වගේ අදහසින් සමහර කම්පැනි එර්ත් එක හදන්නේ නැහැ. ඒකින් නමුත් සමහර කම්පැනි වල එර්ත් එක දාලා මෙතන රින් ලග් එකක් දාලා ග්‍රවුන්ඩ් කරලා මේකට සම්බන්ධ කරලා තමයි එන්නේ. ඉතින් ওই වගේ තමයි එක එක ඒවා පොඩි වෙනස්කම් තියෙනවා. හොඳයි එහෙනම් යාළුවනේ වීඩියෝ එක මෙච්චරයි. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බලලා මේකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරලා like එකකුත් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම අමල් සේනාරත්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.